කොහොමද වෙන්නේ දැන් විපක්ෂයේ සහායක ලබා ගන්න හැකියාවක් වෙයිද ඔබතුමන්ලට? ඔබලා පහුගිය කාලේ දැක්කා අපි තනිකරම තමයි කරන්න try කරන්නේ කියන කතාව. කොහොමද කොයි විදිහට වේද විපක්ෂයේ සහාය අරගෙන පිටව ගන්න උත්සාහය දරනවද කොහොමද? මෙහෙම දැන් සභාවක වැඩි බලය ලැබුණොත් කිසියම් පක්ෂයකට ඒ පක්ෂය තමයි සභාව පිටුමේ සදාචාරණ බලය සහ ඒ බලය තියෙන්නේ. එතකොට ඔය දැන් ওই කතාව යන්නේ අර පෙරදිච්ච කට්ටියක තුල සභාව පිටනවා කියන්නේ. දැන් ඇත්තකට සභාව පිටවන්න පෙරදිච්ච කට්ටියක තුල දිනපුවයි. සභාව පිටවන්න දිනපුවයි. පෙරදිච්ච අය නෙවෙයිනේ. ඒගොල්ලෝ පරද්දල් දෙන ජනතාව විසින්. ඒ නිසා අපි සභාව පිටවනවා. සමහර විට අපි සභාව පිටවද්දී තනි ඉදිරිපත් වෙච්ච සමහර පුද්ගලයෝ ඉන්නවා. ස්වාධීන පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ කැමති නම් අපට උදව් කරන්න. ඒගොල්ලන්ට අපට උදව් කරන්න පුළුවන් කම තියෙනවා. අපි ඉන්නේ අපිට ජනතාව වරමක් දීලා තියෙන සභාව පිටවන එකටම අපි සභාව පිටවන. ජනතා ප්‍රතික්ෂේප කළ කුඩා කණ්ඩායම විතර සභාව පිටවන කියන කාරණා මම හිතන්නේ ඒක ඒතරම් සිද්ධ වේද සාර්ථක දෙයක් කියන අපිට පුළුවන්කමක් නැහැ. අපි දිනු පෙරේ අපි සභාව පිටවන්න කටයුතු කරමු. කොළඹ තත්ත්වය ප්‍රයෝගිකයි. කොහොමද විශේෂයෙන් කියන්නකම තියෙනවා අපිට ජනතා ප්‍රතික්ෂේප කළ පක්ෂ ටිකක් තියෙනවනේ. සමාජ ජනතා වේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක්සත් ජාතික පක්ෂය අපි කිසිසේත්ම මේ පක්ෂත් එක්ක එකතු වෙලා අවුල් ගහලා මේ සභාව පිටවන්න යන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ටත් අපි දන්නේ නැහැ පුළුවන්ද කියලා. මොකද එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් තිබෙච්චේ සමාජ ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂය අතර කොච්චර ප්‍රතිවිරුද්ධයක් තිබ්බා. ඊළඟ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි ඒගොල්ලෝ අතර කොච්චර ගැටුමක් තිබ්බා. ඉතින් ඒගොල්ලෝ එකතු වෙලා සභාව පිටවන්න පුළුවන් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා කොහොමද අපි ඒ ජනතා ප්‍රතික්ෂේප කරපු මේක රට පාලනය කරපු පරාජිත පරිතර දේශපාලන පක්ෂ එක්ක එකතු වෙන්නේ නැහැ මොන එක නිසාවත්. නමුත් සමහර තැන්වල අපි දන්නවා ස්වාධීන ඉල්ලපු අය ඉන්නවා. ඉතින් ඒ නිසා එවැනි අය අපේ පාලන උදව් කරන්න කැමති ඉදිරිපත් වෙනවා නම් අපි කැමති ඒගොල්ලොත් එක්ක වැඩ කරගෙන යන්න. එහෙම තමයි අපිට මේ සභාපීඨය තියෙන්නේ. එහෙනම් දැන් මේ විපක්ෂයේ කණ්ඩායමකින් ප්‍රධාන පක්ෂවල කට්ටිය සහ ස්වාධීන කට්ටිය එකතු වෙලා බෞද්ධයක් ඇති වුණොත් මොකක්ද වෙන්නේ? කොහොමද ඒකට සභාව සම්බන්ධයෙන්? නේ බෞද්ධය හදන්න පුළුවන්කම තියෙන්නේ පැරදිච්චක් නෙවෙයි දිනපොයටනේ. ඒ නිසා පැරදිච්චට බෞද්ධය හදන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. සමහරවිට සමහර තැන්වල 10 වෙනකොට සමහර තැන්වල 11 වෙච්ච එක පන්තිර නිසා විපක්ෂවලත් 11 හිටිය ස්වාධීන කණ්ඩායමත් එක්ක. දැන් ඒ වගේ අවස්ථාවක මොනවද වේද කියන්නේ? ප්‍රශ්නේ තියෙන සාමාන්‍යයෙන් ගත්තොත් සභාවක වැඩිම ඡන්ද සංඛ්‍යාව මන්ත්‍රී සංඛ්‍යාව තියෙන කෙනාට තමයි ආරාධනා කරන්නේ සභාව පිටවන්න කියලා. එතකොට අනිත් කට්ටියට සිද්ධ වෙන්නේ නම් ඊට රේව සභාව ඇතුළේදී ක්‍රියාමාර්ග ගන්න. අපි බලමු ඒක මොකක්ද වෙන්නේ කියලා.